ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකකට ඔයගොල්ලෝගේ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක මුලින්ම පටන් ගන්නේ මේ ගමන යන්න අපි බඩු ලෑස්ති කරන තැනින්. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා වගේ අවශ්‍ය කරන බඩු හැමදේම ඒ වගේම අපි මේ යන තැනට පූජා කරන්න පිරිකරත් අපි ලෑස්ති කරගත්තා ටිකක් දුෂ්කර පළාතක් නිසා. ඒ වගේම උදේට කන්න කෑම මේ හැම දෙයක්ම අපි ලෑස්ති කරගත්තා. එහෙනම් මේ ඔක්කොමත් එක්ක අපි අපේ ගමන යන ලෑස්ති වෙමු. ඉතින් අපි පාන්දර 5ට විතර තමයි ගෙදරින් පිටත් වුණේ. අපි ඉන්නේ කොළඹ. ඉතින් කොළඹ ඉඳලා අපි මේ යන්න හදන්නේ කතරගම පැත්තට. කතරගමිනුත් තව චුට්ටක් එහාට යන්න ඕනේ. ඇත්තටම මේ යන්නේ සිතුල්පව්වට. එහෙනම් යන ගමන් මම ඔයගලන්ට කියන්නම් මේ ගමනේ විශේෂත්වය මොකක්ද කියලා. ඇත්තටම කාලයක් තිස්සේ මමයි මගේ යාළුවයි යන්න ගොඩාක් ආසාවෙන් හිටපු ගමනක් තමයි මේක. මගේ යාළුවා කවුද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔය වාහනේ ඉස්සරහ ඉඳගෙන ඉන්නේ මගේ යාළුවා. මගේ හොඳම යාළුවෙක්. ඇත්තටම හරිම වාසනාවන්තයි එයා වගේ කෙනෙක් හම්බ වෙන්න. ඒකත් මම කියනවා මුලින්ම. ඉතින් අපි දෙන්න මේක ප්ලෑන් කරා. ඒකට අපේ දෙමාපියොත් ගොඩාක් උදව් කරා. ඊට පස්සේ තව කිහිප දෙනෙකුත් එකතු කරගෙන තමයි අපි මේ ගමනේ යන්නේ. ඉතින් අපි මුලින්ම ආවේ කතරගම කිරිවෙහෙර වඳින්න. හැබැයි අපි ඇත්තටම ප්ලෑන් කරන් හිටියා කතරගම බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් වහන්සේත් වඳින්න යන. නමුත් අපි ගිය වෙලාවත් එක්ක අපිට සිතුල්පව්වට යන්න ටිකක් දුර තිබුණ නිසා පළවෙනි අවස්ථාවත් වෙච්ච නිසා මේක අපිට කලින් එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඉතින් අපිට පරක්කු නොවි සිතුල්පව්වට යන්න උවමනාවක් තිබුණේ. ඒ නිසා ඉතින් අපි මුලින්ම කිරිවෙහෙර වැන්දා. ඉතින් අපි යන ගමන් රණවරා මල් ටිකක් හදාගෙන ගියා. ඒකත් එක්කම එතනින් බෙහෙත් බඩු අට්ටියක්, නෙළුම් මල්, ඔය වගේ දේවල් ටිකක් අරගත්තා. ඒ වගේම අපි චතුමල් දුරත් හැදුවා. ඉතින් මේ දේවලුත් ඔක්කොම අපි කිරිවෙහෙරට පූජා කරලා එතනදී චුට්ටක් ගාත කියලා වැඳලා අපි පිටත් වෙන්න පටන් ගත්ත ආයේ අපේ සිතුල්පව්ව බලා යන ගමන පටන් ගන්න. ඉතින් මේ සිතුල්පව්වට යන්න තියෙන්නේ කැලෑවක් මැදින්. ඉතින් මේ පාරට අපි ඇතුල් වෙනකොටම පොලිසියෙන් හරි යුද හමුදාවෙන් හරි හිටියා මට මතක නෑ ඇත්තටම. ඒගොල්ලෝ අපිට කිව්වා යන ගමන් පාරේ බැහැලා ෆොටෝස් එහෙම ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද සත්තු වෙනවා කියලා. ඇත්තටම මේක යාල කැලේ කොටසක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මුවෝ මොනරු ඔයගලන්ට මේ වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. ගොඩාක් සත්තු ඉන්නවා. ඉතින් ඊට අමතරව කොටි වගේ කට්ටියක් ඉන්නවා කියලා තිබුණා. ඒ නිසා අපිට කලින්ම වෝන් කරා බහින්න නම් එපා කියලා. ඉතින් අපි වාහනේ යනවා මේ වගේ වටේ සිරි නරඹ ඇත්තටම හැබැයි අපිට වාහනේ තැන් දෙකකින් විතර බහින්න සිද්ධ වුණා. මොකද ඒ පාර ටිකක් නෙවෙයි ගොඩාක් අබලන් තත්ත්වයේ තියෙන්නේ. ඉතින් වාහනේ යනකොට අර බඩ වැඩි නිසා බඩුත් එක්ක වාහනේ බිම වදිනවා. ඒ නිසා ඉතින් අපි චුට්ටක් බැහැලා ඇවිදගෙන ගියා වාහනේ අපිට අරගෙන යන්න ලේසි වෙන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගමන යනකොට අපි දවස් 3ක් කිසිම මස් මාංශ දෙයක් අනුභව කරේ නැහැ. කියන්නේ අපි වෙජිටේරියන් වෙලා තමයි හිටියේ. දවස් 3ක් අපි මේ ගමන ගියේ ජනවාරි 31 සහ පෙබරවාරි 1 වෙනිදා කියන දවස් දෙක සෙන්සුරාදාට දවස් දෙකක් අල්ලලා. ඉතින් අපි මේ ගිය හැමෝම වගේ වෙජිටේරියන් වෙලා තමයි ගියේ. කිසිම මාංශමය ආහාරයක් අපිට මේකෙන් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව මේක ගොඩාක් සත්තු එහෙ මෙහෙ යනවා. සත්තු නිදැල්ලේ ඇවිදිනවා. ඉතින් අපි මේ මස් මාංශ වගේ දේවල් ගෙනිච්චොත් ඒ සුවඳට සත්තු වෙන්න පුළුවන් කියලා කියන නිසා හාල් මැස්සෙක් තරම්වත් දෙයක් උම්බලකටවත් දාපු දෙයක් අරගෙන ගියේ නැහැ. ඒක ගෙනියන්න ඒගොල්ලෝ එපා කියලා තියෙනවා. සහ ඉතින් අපි මේ යන්නේ හොඳ ගමනක්නේ. ඒ නිසා ඉතින් ඒ වගේ දේවල් වලින් චුට්ටක් අයින් වෙලා තමයි අපි මේ ගමන ගියේ. ඒකත් එක්කම ඉතින් මේ තියෙන අබලන් වෙච්ච පාරේ එක තැනක් අපි බහැලා ගත්ත වීඩියෝ එකක්. මෙතනදී ඉතින් වාහනේ ගෙනියන්න ඕන නිසා අපි ටිකක් බැස්සා. ඉතින් හරිම ලස්සනයි වටාපිටාව. ඒ වගේම හරිම රස්නෙයි. හැබැයි ඉතින් ඒක හොඳ අත්දැකීමක් වුණා, අලුත් අත්දැකීමක් වුණා. හරිම ලස්සන වටාපිටාවක් එක්ක. ඉතින් පරිසරයේ දේවල් සුන්දරත්වයේ බල සතු බල අපි මේ ගමන ගියා. මං හිතන්නේ අපේ ගමන පැයක් එකහමාරක් වගේ ගොඩක් හිමින් අපි ගිය නිසාද දන්නෙත් නැහැ. මට මතක නැහැ ඇත්තටම වෙලා. නමුත් පැයකට ආසන්න කාලයක් අපි මේ වගේ කවුරුත් නැති කැලෑවක් මැද්දින් මේ වගේ ගියා. ඉතින් හරිම ලස්සනයි වටාපිටාව. මං ආයෙත් කියනවා මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම මේ වගේ කැලෑවක් මැද්දෙන් ගියපු. ඉතින් අහසත් හරිම ලස්සනයි. අපි ගොඩාක් වීඩියෝස් ගත්තා. ගන්නවා වීඩියෝස්. අන්තිමට අපිම කතා වුණා මේවා කොහෙද දාන්නේ කියලා. මොකෝ YouTube වීඩියෝ එකේ දානවා කියලා. ඔක්කොම දාන්නත් බෑනේ. ඉතින් ඒ වගේ හැමදේම කැප්චර් කරගන්න හිතෙන හරිම ලස්සන වටාපිටාවක් තිබුණේ. අපි මේ හරියෙන් යනකොට දවල් 1:00ට විතර ඇති මගේ මතකේ හැටියට. අවුවත් සැරයි. හැබැයි ඉතින් අපි ආසාවෙන් ගියා. දැන් ඔන්න අපි චුට්ට ලං වෙනවා අපි ඉන්න තැනට. ඉතින් අපි හිටියේ විශ්‍රාම ශාලාවක් වගේ තැනක. හැබැයි
හොඳට ෆැසිලිටස් තිබුණ බොරු කියන්න ඕන්න නැහැ අපි හිතුව නැති තරම් හොඳට තිබුණා. ඔයගලන් මේ වීඩියෝ එකේ දකින්නදී සමහර තැන්වල බෝඩ්ස් ගහලා තියෙනවා මස් මාංශ මුකුත් තරම් එන්න එපා කියලා. ඔන්න දැන් අපි ආවා අපි ඉන්න තැනට. අපි රූම්ස් දෙකක් ගත්තා මේ මුලින්ම මම දොර අරින්නේ මං හිටපු කාමරේ ඒකේ නම් ඇඳවල් 4ක් තිබුණා. අපි ගත්ත අනිත් කාමරේ ඇඳවල් 3ක් තිබුණා. ඉතින් අපි ගියපු පිරිසට මේ කාමරේ හොඳටම ඇති. මේ ඇඳවල් 4 තියෙන කාමරේ හිටියේ අම්මයි මමයි විතරයි. ඉතින් ඒ වගේ අපිට හරිම පහසුවෙන් අපේ වැඩ කටයුතු ටික කරගන්න හොඳ නවාතැනක් වුණා මේක. එක රූම් එකක් AC තාබු රූම් එකක් අනිත් කාමරේ ෆෑන්ස් තිබුණේ. ඉතින් මම ගත්තේ ෆෑන්ස් දාලා තිබ්බ රූම් එක. ඒකට හේතුව මට වීසින් එනවා. ඒ නිසා ඉතින් අපි ෆෑන් එක තියෙන එක තමයි ගත්තේ. ඒකත් එක්කම කුස්සියක් තියෙනවා. ඒක පොදු කුස්සියක් හැමෝටම යන්න පුළුවන්. ඉතින් අපි උදේ කෑම හදාගෙන ගියා. අපි ගෙදරින් යනකොට මොකද මේ පැත්තේ හොටෙල්ස් එහෙම කන්න රෙස්ටොරන්ට්ස් මොකක්වත් නැහැ. ඒ නිසා ඉතින් අපි ගෙදරින් කෑම අරගෙන ගියා. මේ තියන්නේ කෑම ටික. පරිප්පු පොලොස් සීනි සම්බෝල ඒ වගේම හතු උයලා ගෙනිච්ච හරිම රසයි මේ කෑම ටික වෙජිටේරියන් කෑමක් කියලා හිතා ගන්නවත් බෑ. ඒකත් එක්කම අපි දැන් ලෑස්ති වුණා මේ කන්ද නගින්න යන්න. දවල්ට කෑවත් එක්කම අපි දැන් ඔන්න යනවා කන්ද නගින්න. මේ තියෙන්නේ ඒ වටා පිටාව හරිම ලස්සනයි ළමයි පුදුම ලස්සනයි මට හිතාගන්න බෑ ඒක මම කොහොමද වචනවලට හරවන්නේ කියලා ඒක ඇස් දෙකෙන් දැක්කම හරිම ලස්සනයි. ඉතින් මේ පින්බිම ගැන ඔයගොල්ලන්ට කියනවා නම් රහතුන් වහන්සේලා 12000ක් වැඩ සිටපු පින්බිමක් කියලා තමයි මම එතනට ගියාම එතන හිටපු ස්වාමීන් වහන්සේලා ඒ වගේම මෙතනට යන්න මට උදව් කරපු ඒ අපේ මගේ භාවනා උගන්වන සර් ඉතින් මේ හැමෝම මේ දේවල් අපිට හරිම ලස්සනට කියලා දුන්නා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ හරිම ලස්සන ගල්ලෙන් ඉතින් ගල්ලෙන් විශාල ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා කියලා කියනවා. සමහර දේවල් තාම හොයාගනිමින් පවතිනවා කියලා කියනවා. සමහර දේවල් මේ වෙනකොටත් හොයාගෙන ඒවා සංරක්ෂණය කරලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් කැලෑවක් මැද්ද මේ වගේ හිමින් අඩිය තියදී අපි උඩට නැගගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ ඔයගලොන්ට සාමාන්‍යයෙන් භාවනා යෝගාවචරයක් භාවනා කරන තැනක්. ඒ වගේම මේ තියෙන්නේ ඔයගලොන්ට පෙන්වෝතින් සක්මන් භාවනාව වෙනුවෙන්ම හදපු තැනක්. හරිම ලස්සනයි. ඉතින් ඔයගලන්ට ඇතින් පේනවා ඇති ණයෙක්ගේ තුඹසකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය සත්තු ගොඩක් ඉන්න නිසා තමයි මස් මාංශ එහෙම මුකුත් මෙහෙට අරගෙන එන්නේ නැත්තේ. ඒකත් එක්කම මෙන්න මේ තියෙන්නේ ආපෝ කසිනය. ඒ කියන්නේ කසින භාවනාව ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් කසින භාවනාව වෙනුවෙන් හදපු පොඩි තැනක්. ආපෝ කසිනය කියලා කියන්නේ ඇත්තටම වතුර පාවිච්චි කරලා භාවනා කරන එක්තරා විදිහක්. ඉතින් මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් අහලා බලන්නකෝ ඔයගොල්ලෝ. හිත එකඟ කරගෙන ටික වතුර ටික එක්කෝම පුංචි කරලා වතුර බිඳුවක් බවට පත් කරනවා. වතුර බිඳුවක් වෙනකන් ඉතින් ඔයගොල්ලෝ යවුවේ මගේ කම්මට්ටානාචාර්යතුමා විස්තර කරනවා මේ ආපෝ කසිනිය ගැන. ඉතින් මගේ භාවනා සර් කියලා තමයි මම කියන්නේ. ඔහොම කන්ද නැගගෙන එනකොට ඔන්න මේ වගේ හරිම ලස්සන වීව් එකක් අපිට බලා ගන්න පුළුවන්. වටේම හරිම ලස්සනට පුදුම ලස්සනට පේනවා. මේ ඔයගලන්ට විශාල විදිහට පේන්නේ යාල කැලෑව. ඉතින් මේ යාල කැලෑව මැද තමයි මේ සිතුල් පව්ව පිහිටලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වටා පිටාවේ සිරි නරඹන ගම මම ඔයගලන්ට චූටි දෙයක් කියන්න ඕනේ කියලා හිතුවා. ඒ තමයි ලොව බලගතුම තැන් සාමාන්‍යයෙන් කිහිපයක් තියෙනවා කියලා කියනවා. එක තැනක් තමයි අපි හැමෝම දන්න රුවන්වැලි මහා සෑය. ඒ වගේම ඒ අතර තියෙන තවත් තැනක් තමයි මෙන්න මේ සිතුල් පව්ව කියලා කියන්නේ. මේ සිතුල් පව්වට ගොඩාක් එනවලු භාවනා කරන අය. විශේෂයෙන්ම දැන් අපි එතනට ගියාම අපි ගොඩාක් ස්වාමීන් වහන්සේලා එනවා දැක්ක. එහෙම නැත්නම් ගිහියෝ එනවා දැක්ක භාවනා කරන්න. ඒ හැමෝම ඇවිත් භාවනා කරද්දී ඒගොල්ලොන් හැමෝගෙම වගේ තිබුණ හැඟීම තමයි මෙම ස්ථානය ගැන ඒගොල්ලොන්ට වෙන තැනක ඉඳන් භාවනා කරනවට වැඩිය ඉතාමත් පහසුවෙන් හිත ඒ භාවනා නිමිත්තට ගන්න පුළුවන්ලු මෙන්න මේ සිතුල් පව්ව අඩවියට ආවම. ඒකත් එක්කම ඔයගොල්ලන්ට ඊළඟට පෙන්වන්නේ භාවනා කරන පුද්ගලයෙක් වෙනුවෙන් භාවනා යෝගාවචරයෙක් වෙනුවෙන් හදලා තියෙන පුංචි ලෙනක් එහෙම නැත්නම් පුංචි ගුහාවක් වගේ කියලා අපි කියමු. ඉතින් මේ වගේ පුංචි දොරක් ඇතුලෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඇත්තටම මේක ඇතුළ හරිම සිසිලසයි, හරිම සීතලයි. පොඩ්ඩක්වත් ෆෑන් එකක් ඕන වෙන්නේ නැහැ. කොච්චර අවුව තියෙන වෙලාවක වුණත් මේ ගුහාව ඇතුළට ගියාම මේක තනිකර ගලෙන් තියෙන්නේ. හරිම සීතලක් තියෙනවා. ඉතින් බුදු රූපයක් තියෙනවා, වතුර තියෙනවා, පුංචි ටෝච් එකක්, ඒ වගේම ලන්තෑරුමක්. ඒකත් එක්කම මැටියෙන් හදපු පොඩි බිමක පැදුරක් දාලා තමයි මේ භාවනා කරන අය භාවනා කරන්නේ. ඉතින් ඒකත් බලාගෙන අපි යනවා තවත් කන්ද උඩට අවට වටා පිටාවේ ලස්සන බල.
ටිකක් නෙවෙයි ගොඩාක් මහන්සි මේක නැග්ගම මොකද උඩරටට යන්න ඕනේ සමහර තැන්වල ඒ කියන්නේ සමහර තැන්වල කියන්නේ 80ක් 85ක් වගේ තැන්වලම අල්ලගන්න වැටක් තිබුණ නැහැ. ඉතින් ගස් අල්ලගෙන ගල් අල්ලගෙන තමයි අපි පොඩ නැග්ගේ. ඉතින් කොච්චර මහන්සියෙන් නැග්ගත් උඩට නැගලා මේ වටාපිටාවේ ලස්සන දකින්නකොට මං හිතුවා ඇතට මං කොච්චර වාසනාවන්තද ලංකාවේ ඉපදෙන්න කියලා. ඉතින් අපි මේ දේවල් පරිස්සම් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකත් එකම මෙන්න මෙතනට කියලා කියන්නේ ගල් කුඩය කියලා. ඕගලන්ට පේනවා ඇති මේ විශාල ගල රැඳිලා තියෙන්නේ අර පහළ තියෙන පුංචි කොටස මත රැඳිලා විතරයි. දැක්කද දන්නේ ඔයගොල්ලෝ මම මේ කියනකොට වීඩියෝ එකේ මෙන්න මේ තියෙනවා වගේ පුංචි කොටසකින් තමයි මේ මුළු ගලම රැඳිලා තියෙන්නේ. හරියට නිකන් කුඩයක් ඉහළලා තියෙනවා වගේ. ඉතින් හරිම ලස්සනයි මේ වගේ තැන්. මෙතනත් රහතුන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටියා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේ වගේ තැනින් තැන ලස්සනට බුදු පිළිම අඹලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ තැන්වල ඇත්තටම රහතුන් වහන්සේලා හිටියා කියන එක ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ. මොකද ඒ තරම් පරිසරයත් එක්ක හරිම හිත නිවන වටාපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් එතනට ගියම ඕනම කෙනෙක්ගේ හිත නිවෙනවා. මම නම් ගොඩාක් සතුටුුණා එතනට යන්න ලැබිච්ච එක ගැන. ඒකත් එක්කම මේ තැන්වලට මේ භාවනා කරන කුටි ළඟට ඇත්තටම වලස්සු ඊට අමතරව අලි වගේ සතු වෙනවා කියලා කියනවා. ඒ නිසා ඉතින් අර භාවනා කරන්න යන පිරිස ගොඩක් පරිස්සම් වෙනවා. හැබැයි ඉතින් ඇත්තටම භාවනා කරලා හිත දියුණු කරගෙන ඒ සීලය හරියට රැකගෙන ඉන්නවා නම් කිසිම සතෙක්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ. සත්තුන්ගෙනුත් ආරක්ෂාව තමයි ඉන්නේ. ඉතින් දැන් මගේ භාවනාස්ස මම හිතන අවුරුදු 10ක් 12කට අසන කාලයක් මේ කැලෑවට ගිහිල්ලා භාවනා කරනවා. ඉතින් සර් හැමදාම කියනවා සිතුල් පව් මේ වගේ සිතුල් පව් මේ වගේ කියලා. ඉතින් ලොකු ආසාවක් තිබුණා අපිට ගිහිල්ලා බලන්න මේ තැන කොයි වගේද කියලා. ඉතින් සරත් ස්තුතිවන්ත වෙනවා අපිව මේ තැනට අරගෙන යන්න මේ තැන් අපිට පෙන්වන්න අවස්ථාවක් සලසලා දුන්නා. ඉතින් ඒ වගේම සර් මේ හැම දෙයක් ගැනම ඉන් ඩීටේල් හරිම ලස්සනට එක්ස්ප්ලেইন කරා. ඔයගොල්ලෝ අර වීඩියෝ එකේ කලින් දකින්න ඇති. ඉතින් දැනුම ගොඩාක් හම්බුණා අපිට. අපි මං හිතනවා ඇත්තටම අපි ගොඩාක් වාසනාවන්තයි කියලා මේ දේවල් ඇස් දෙකෙම දැක බලා ගන්න ලැබිච්ච එක ගැන. ඉතින් අපි පළවෙනි දවසේ ඇත්තටම කරේ මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි. කඳු නැග්ගා, ලස්සන තැන් බැලුවා. මේ දේවල් අපි ඇස් දෙකෙම දැක බලා ගත්තා. ඊට පස්සේ අපි ප්ලෑන් කරන් ඉන්නවා හවසට යන්න අෂ්ටපාන පූජාවකට. ඉතින් ඒකේ වීඩියෝස් උත් ඔයගොල්ලන්ට ඉස්සරහට අරගෙන එනවා. ඒ වගේම අපි දැන් මේ තාම ගත වෙන්නේ 31 වෙනිදා. ඒ කියන්නේ සෙනසුරාදා ජනවාරි 31 සෙනසුරාදා දවස් අපි ගත කරපු විදිහ තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම පෙබරවාරි 1 වෙනිදා කියන්නේ ඉරිදා දවස ගත කරපු විදිහත් පෙන්වනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති පෙබරවාරි 1 වෙනිදා කියලා කියන්නේ පෝය දවස. ඉතින් අපි සිතුල් පව්වේ සිල් ගත්තා. හරිම සතුටු අවස්ථාවක් ඒකත්. අපි යන් එහෙනම් ඉස්සරහට ඒ ටිකත් බලන්න. හරි ඊට පස්සේ ඉතින් අපි කඳු නැගලා අපි ආයේ හිටපු නවාතැනට ගිහිලා වොෂ් එකක් එහෙම දාලා අෂ්ටපන් ලෑස්ති කරගෙන ආවා හවස ගිරන්පස පූජාවට. අපි ගෙදරින් හදාගෙන ගිය චතුමදුරයි අපි ඒ නවාතැනේදී හදාගත්ත ගිලන්පස ටිකක් පූජා කරලා බුදුන් වැඳලා පිරිත් කියලා පොඩ්ඩක් භාවනා කරලා තමයි අපි මේ 31 වෙනිදා කියන අපේ මේ ට්‍රිප් එකේ පළවෙනි දවස අපි අවසන් කරේ. ඊට පස්සේ අපි නවාතැනට ගිහිල්ලා අපි ගෙනාපු කෑම ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඒව අපි රත් කරගෙන රෑට කෑවා. ඉතින් මේ පේන්නේ මං හිටපු නවාතැන රෑට කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙතනට අලි එනවා. ඉතින් හරිම පරිස්සමෙන් තමයි රෑට කවුරුත් එහෙම එළියටවත් යන්නේ නැහැ. ගොඩාක් පරිස්සමෙන් තමයි අපි අපේ වැඩ කටයුතු ටික කරගත්තේ. යකඩ දොරක් දාලා තියෙනවා. නමුත් එතනටම අලි එනවා කියලා කියනවා. ඉතින් ඔන්න අපි 31 වෙනිදා දවස අවසන් කරන්න හදාන. ඉතින් මම නිදාගන්න යනවා. එහෙනම් අපි හෙට දවසින් හම්බ වෙමු. පෙබරවාරි 1 වෙනිදා උදේ පාන්දර 4 විතර මම හැරුණා. හැරිලා වොෂ් එකක් දාලා අපි ලෑස්ති වුණා. සිල් සමාදන් වෙන්න. ඉතින් අපි ගෙදරින් සිල් ඇඳුම් ඔක්කොම ලෑස්ති කරගෙන ගියේ. ඔයගොල්ලන්ට මම පේනන්නම් පාන්දර කොහොමද එළිය වටාපිටාව පේන්නේ කියලා. හරිම සීතල සුළඟක් තියෙන්නේ. පුදුම තරම් සනීපයි. පාන්දර 4ට උනත් එළියට බහැලා ආස දිහා බලාගෙන හිටියත් මං හිතන්නේ හිත නිවෙනවා. ඒ තරම් හරිම මට කියන වචන නැහැ. හරිම ෂෝක්.
ඉතිං මේකත් එක්කම ඕන දැන් පාන්දර තේ එකක් බොනවා ඉඟුරු බිස්කට් අපි ගෙනිච්චා ඒකකුත් කන ගමන් අපි තේ එකක් බිව්වා. ඒ බීලා ඔන්න මම ලෑස්ති වුණා සිල් සමාදන් වෙන්න. එහෙනම් දැන් අපි යන් සිල් ගන්න. මේ තියෙන්නේ වටාපිටාව හරිම ලස්සනයි හරිම සුන්දරයි පාන්දර උදා වෙනවා හරිම ලස්සනට පේනවා. මේ මං හිතන්නේ උදේ 5:45ට විතර ඇති. මොකද 6ට සිල් සමාදන් වෙනවා. කියන්නේ සිල් දෙනවා කියලා කිව්ව නිසා අපි උදේම යන්න ලෑස්ති වුණා 6 වෙනකොට එතන ඉන්න ඕන නිසා. ඉතින් මේ පේන කන්ද නැගගෙන අපි උඩට ගිහිල්ලා ඒ චෛත්‍යන් වහන්සේ ළඟ තමයි අපි සිල් සමාදන් වෙන්නේ. ඉතින් මුලින්ම කියලා ඉන්නවනේ මම පෞද්ගලිකව සිල් සමාදන් වෙන්න යනකොට ෆෝන් එක ගෙනියන්න කැමති කෙනෙක් නෙමෙයි. නමුත් මේක අපිට අලුත් අත්දැකීමක් අලුත් වටාපිටාවක්. ඒ වගේම අපි එක්කෙනෙක්ව එහෙම මිස් වුණොත් අපිට ආයෙ හොයාගන්න ලේසි වෙන්න. ඒ නිසා ඉතින් අපි ආරක්ෂිත හේතුවන් මත ෆෝන් එක ළඟ තියාගත්තා. මොකද සත්තු නිතර එනවා යනවා. ඒ වගේම ඉතින් අලුත් තැනක් අර මං කිව්වා වගේ කලින් අපි ගිහිලා තිබුණේ නැති තැනක්. ඉතින් අලුත් අත්දැකීමක්. ඒ නිසා අපි හැමෝම ෆෝන්ස් ළඟ තියාගත්තා. නමුත් මම පෞද්ගලිකව මම කොළඹදී සිල් සමාදන් වෙනවා නම් මම ෆෝන් එක ගෙනියන්නේ නැහැ. මං උදේ ඉඳලා හවස් වෙනකම් ෆෝන් එක ගෙදර තියලා තමයි යන්නේ. කිසිම විදිහකට මම දුරකථනය පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඉතින් මට මෙදා ෆෝන් එක ළඟ තියාගන්න වෙච්ච නිසා ඔයගොල්ලන්ට මම වීඩියෝස් ගොඩාක් කරගත්ත එදා දවස් ගත වෙච්ච විදිය කොහොමද කියලා. ඉතින් මේ පේනා වගේ කන්ද උඩ හරිම ෂෝක් ළමයි කියන වචන නැහැ. සීතල කුණ ගහමනවා. හරිම ලස්සන වටාපිටාවක් තියෙන්නේ. ඉර උදා වීගෙන එනවා සත්තු ගෙසද්දේ අපිට ඇහෙනවා සතු කෑ ගහනවා. ඉතින් මේ දේවලුත් එක්ක හරිම පින්වන්ත වටාපිටාවක් තමයි තිබේ කියන්න ඇත්තටම වචන නැහැ. මම දැකපු ඒ සුන්දර පරිසරය උගලන්ට පුළුවන් විදිහට මම කැමරා කාචයට හසු කරගන්න ගොඩාක් උත්සාහ කරා. ඉතින් ඊට පස්සේ අපි පහලට ගිහිල්ලා මහා සංඝරත්නයට අපි ගෙනිච්ච මේ පිරිකර පූජා කරා. ඉතින් ඇත්තටම වියලි ආහාර වගේ දේවල් ඔයගොල්ලෝ යනවා නම් පූජා කරන්න පුළුවන්. ඇත්තට මේක ගොඩාක් වටිනවා. මොකද ටිකක් දුෂ්කර පළාතක ඔයගොල්ලෝ දකින්න නැති කොච්චර අමාරුවෙන් දෙතනට අපි යන්න ඕනි කියලා. ඉතින් පුළුවන් විදිහට ඔයගොල්ලෝ වියලි ආහාර මස් මාංශ කිසිම දෙයක් නැතුව පූජා කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් අපිත් ඒ වගේ දේවල් ටිකක් ලෑස්ති කරගෙන ගියා පූජා කරන්න. මොකද සමහර දවස්වලට දාන්නේ නැති දවස් තියෙනවා කියලා අපිට දැනගන්න හම්බුණා. ඒ සමහර දවස්වලට උන්වහන්සේලා නිකන් බත් ටිකකුයි කිරි හොදි විතරක් කන අවස්ථාවක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි ඒ නිසා කල් තියාගන්න පුළුවන් වියලි ආහාර අරගෙන ගියා. ඔන්න ඒ ටිකත් අපි පූජා කරලා අපි දැන් යනවා උදේ හීල් දාණය ගන්න. ඉතින් මේ වගේ ශාලාවක තමයි හැමෝම ඉඳගෙන ඉන්නේ. අපි පේපර් ප්ලේට්ස් උයි ලන්ච් ෂීට්ස් උයි ගෙනිච්චා. ඒවා දාලා අපි කෑම කන ලෑස්ති වුණා. ඉතින් මේ තියෙන්නේ අපිට හීල් දාණයට ලැබුණ දේවල්. ඉතින් ඇත්තටම හරිම රසයි. ඊට පස්සේ ඉතින් අපි විවිධ ධාර්මික වැඩසටහන් වල සහභාගී වුණා. බණ ඇහුවා, භාවනා කරා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා වගේ දහවල් දානය සම්බුද්ධ පූජාව පූජා කරන්න හේවිසි ගහලා ඒ පූජාව අරගෙන යන අවස්ථාව තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. සමහර වීඩියෝ ක්ලිප්ස් මට ඇත්තටම ගන්න හම්බුනේ නැහැ. මොකද දැන් සමහරකට බණ අහනකොට ෆෝන් එක අයින් කළම තමයි තිබුණේ. භාවනා ඒ බණට භාවනාවට හිත යොමු කරන්න ඕන වෙච්ච නිසා ඉතින් චූටි චූටි තැන්වල ක්ලිප්ස් ටිකක් ඔයගොල්ලන්ට අරගත්තා පෙන්වන්න. ඊට පස්සේ ඉතින් අපි නැවත වතාවක් ඒ අවට තියෙන සුන්දරත්වය බලන්න ඇවිදින්න ගියා. හරිම ලස්සනයි. ඉතින් හිත නිවෙනවා. නිකන් ගහක් කොලක් දිහා බලාගෙන හිටියත් මේ තැන එච්චර පින්වන්තයි බලවත් ඒ වගේම හරිම සුන්දරයි. ඕගලන්ට මේ පෙන්වන්නේ තවත් සක්මන් මළුවක්. මම අර ඊයේ ඕගලන්ට වීඩියෝ එකේදී පෙන්නුවේ ඒ තවත් සක්මන් මළුවක්. ඉතින් මේ වගේ මේ කැලෑව මේ ප්‍රදේශය පුරාවටම මේ වගේ සක්මන් මළු තියෙනවා. ඒකත් එක්ක මේ තියෙන දහවල් දානේ අතට මම ඒක ටිකක් කන්න ගිහලා තමයි මතක් කරන්නේ ඕගලන්ට වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ දහවල් දානයත් අරගෙන අපි යන්න ලෑස්ති වුණා සිතුල් පව්වෙම තියෙන තවත් පන්සලකට මගුල් මහ විහාරය කියලා. ඒකත් ඓතිහාසික වශයෙන් ගොඩාක් වැදගත් තැනක්. එතනත් භාවනා වැඩසටහනකට අපි සම්බන්ධ වෙලා අපිට පස්සේ ගල් ලෙනක් ඇතුළට ගිහිල්ලා අපි පිරිත් සජ්ජායනා කරා. ඊට පස්සේ ඉතින් අපි සිල් පවාරණය කරා මගුල් මහ විහාරයේදී. ටිකක් දුරයි ඒ වගේම ඉතින් කොළඹට එන්නත් ඕන නිසා අපි කලින් මෙන්න පිටත් වුණා. එන ගමන් රොටි කඩේකින් නතර කරා රැට කන්න. ඊට පස්සේ ඉතින් අපි දිගට ආයෙ කොළඹට ආවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.